YouTube channel එකේ first vlog එක. Hope you will enjoy my first vlog. ඉතින් මොන අද යුනිවර්සිටි ඉවර වෙලා first time weekend එකේ ගෙදර යන්නයි හදන්නේ. මම මුලින්ම ටුක් එකක් දාගෙන බස් ස්ටෑන්ඩ් එකට ගියා. දැන් මම ඉන්නේ නාවින්න බස් ස්ටෑන්ඩ් එකේ. මෙතන ඉඳන් පැය 8ක විතර ගමනක් අපිට තියෙනවා. අපි කිව්වේ මයි මගේ travel partner. ඉතින් ඔය එන්නේ මගේ travel partner. ඉතින් අපි දෙන්නම first time අපේ ගෙදර යන්නේ අද තමයි. එන්නට අපි යන්නේ අපි දෙන්නම ගමට. දැන් අපි මකරගම ඉඳන් නුවරට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ මගදී බස් එක නවත්තපු වෙලාවක්. Now it's snack time and here it's me. ඒ චූටි බ්‍රේක් එකෙන් පස්සේ අපි දැන් ආයෙත් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ යන ගමන් ගත්ත චූටි වීඩියෝ ක්ලිප් එකක්. ඔන්න දැන් අපි බෝගම්බල ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඉන්නේ. අපිට අද කොළඹ ඉඳන් මෙතනට එන්න පැය 4ක් වගේ ගියා. මෙතන ඉඳනුත් තව පැය 3ක් විතර ගමනක් අපිට තියෙනවා. ඉතින් මේ වෙන්නේ ටික කාලයකට කලින් ගොඩ දෙනෙක් නිසගස් ලිව්ව වික්ටෝරියාව. දැන් නම් ඒකේ වෝටර් ලෙවල් එක ගොඩක් අඩු වෙලා තමයි තියෙන්නේ. ඔන්න දැන් අපි ඉන්නේ 18 වංගුවේ. 18ට ආවම මට ෆීල් වෙන්නේ නිකන් ගෙදරට ආවා වගේ හැඟීමක්. ඒ වුණාට මෙතන ඉඳන් තව කිලෝමීටර් 40කට වඩා අපිට යන්න තියෙනවා. ඉතින් මේ පේන්නේ 18 ඉඳන් පල්ලෙහා බැලුවම පේන view එක. ඇත්තටම ඒ lights එක තියෙන view එක නම් හරිම ලස්සනයි. ඉතින් ඔන්න දැන් අපි අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ගෙදරට එන ඕන කෙනෙක්ට ලැබෙන first welcome එක තමයි ඒ. මේ තියෙන්නේ එදා රැට අම්මා අපිට හදලා තිබුණ dinner එක. ඇත්තටම අම්මා මගේ හිත කියවලා වගේ මං ආසම ඒවා ටිකක් හදලා තිබුණා. ඉතින් මේ ඊළඟ දවසේ උදේ අපේ ගෙදර ඉන්න අනිත් යාළුවෝ ටික තමයි මේ. ඉතින් යාළුවත් පොඩ්ඩක් පුරතල් කරලා ඊළඟට අපි ලෑස්ති වුණේ උදේට කෑම කන්න. ඉතින් උදේටත් අම්මා අපිට අපි ආසම කෑම ටිකක් හදලා තිබුණා. ඉතින් අපි දෙන්න ඕක දූප කතා කර කෑමක් කාලා ඊළඟට ලෑස්ති වුණේ ස්පෙෂල් වැඩකට යන්න. මෙන්න මේක තමයි අපි දෙන්න හදිසියෙම වීකෙන්ඩ් එකේ ගෙදර ආපු රීසන් එක. අපේ මැගීට ට්‍රාන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දෙන්න අපේ මැගීව කොළඹට අරන් එන්න තමයි හදිසියෙම වීකෙන්ඩ් එකේ ගෙදර ආවේ. ඔන්න දැන් අපි පොඩි ගමනක් යන්න තමයි හදන්නේ. මේ තමයි අපේ අලුත් වාහනේ අපි දෙන්නගේ ෆස්ට් රයිඩ් එක. ඒ විදිහට තමයි අපේ මැගී කොළඹට ට්‍රාන්ස්ෆර් වුනේ.